අයිබෝන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම රේඩියෝ හබ් ශ්‍රී ලංකා YouTube නාලිකාව සමග එකතු වී ඔබ සැමටම අදත් මම ඉතාමත් වැදගත් වන සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු අරන් ආවලා තියෙනවා. ඉතින් ඔයාලා රජයේ විභාගයකට මුහුණ දෙන්න සූදානම් නම් ඒ සූදානමට තවත් දැනුමක් එක් කරන්න මම සූදානම්. ඔයාලා තාමත් රේඩියෝ හබ් ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ නාලිකාව තුළින් ඔයාලට නීති විද්‍යාල ප්‍රවේශය පළාත් හා ජාතික පාසල් ගුරු විභාග සඳහා සහ රාජ්‍ය සියලුම රාජ්‍ය විභාග සඳහා අවශ්‍ය වන අභියෝගතාවය සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු අපි ගෙන ඒමට සූදානම්. එහෙනම් අපි අදත් යමු වීඩියෝ එක බලන්න. ඇමරිකා එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව ඉන්දු ශාන්තිකර කලාපය පිළිබඳව මෑතකදී අත්සන් කළ කිවිසුම වන්නේ ඕකස් ගිවිසුම. ශ්‍රී ලංකාවේ නව නාවික හමුදාපතිවරයා කවුද? හයිස් අඩ්මිරාල් කාංචන බානගොඩ. ශ්‍රී ලංකාව මෑතකදී රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගත් රට වන්නේ 2024 වර්ෂයේදී. නැගෙනහිර ටිමෝරය. ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපතිවරයා කවුද? Major General Lasantha Rodrigo. The World Happiness Report 2024 අනුව 2024 දී ලෝකයේ සතුටින්ම සිටින රට කුමක්ද? ෆින්ලන්තය. තොර මෙතෙන්දි බං අර්චාරූපයක් දාලා දෙන එතන තියෙනවා අනිකුත් රටවල් 10. තොර 10 වෙනි තැන නිව්සීලන්ත, දෙවෙනි තැන ඩෙන්මාර්ක්, තුන්වෙනි තැන අයිස්ලන්ඩ්, හතර ඊශ්‍රායල්, පහ නෙදර්ලන්ඩ්, හය ස්වීඩන්, හත නෝර්වේ, අට ස්විට්සර්ලන්ඩ්, නවය ලක්සබෝන්. මේ රටවල් 10 තමයි රටවල් 10 විදියට සඳහන් වෙන්නේ. 2024 මාර්තු 7 වන දින උතුරු ඇට්ලාන්ටික් ගිවිසුම් සංවිධානයේ එහෙම නැත්නම් නේටෝ සංවිධානයේ 32 වෙනි සමාජිකයා බවට පත් වූ රට කුමක්ද? ස්වීඩනය. යාස් මිසයිලය
අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් නිපදවා ඇත්තේ කුමන රට විසින්ද? රුසියාව. එක්සත් ජාතීන්ගේ වත්නන් මහ ලේකම් වන්නේ අන්තනියෝ ගුටරෙස්. පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දුරයාත් හිට වූ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා වන්නේ හැක්සෙල්ද සිල්වා. දෙදා වර්ෂයේ සිට ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස තේරීපත් වූ ශ්‍රී ලාංකික මහාචාර්යවරිය කවුද? මහාචාර්ය නිලීකා මලවිගේ. මෑතකදී මියගිය ලොව වයස්ගතම මිනිසා වන්නේ ජුවාන් විසන්ට් පෙරිස්. ඔහු වයස අවුරුදු 114ක් ආයු වළඳලා තමයි මේ යන්නේ. පසුගියදා හෝමුස් සමුද්‍ර සංධියේදී ඉරානයේ විප්ලවීය ආරක්ෂක බටයන් විසින් අත්අඩංගුවටගත් ඊශ්‍රායලයට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහන නෞකාව කුමක්ද? MSC නෞකාව. ඈතකදී සොලමන් දූපතේ නව අගමැති ලෙස පත් වූයේ ජෙරමියා මැනෙල්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද නව කොලරා එන්නතෙහි නම කුමක්ද? යුයිසෝ S. ඈතකදී තවත් වසර 5ක කාලයක් සඳහා IMF කළමනාකාර අධ්‍යක්ෂ ලෙස නැවත පත් වූයේ කවුද? ක්‍රිස්ටාලිනා ජෝර්ජියේවා. අයර්ලන්තයේ නව හා ලාබාලම අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ කවුද? සයිමන් හැරිස්. පසුගියදා ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස තෙවැනි වරටත් දිවුරුම් දුන්නේ කවුද? අබ්දෙල් ෆාටා එල් සිසි. ඈතකදී ෂැන්හයි ග්‍රෑන්ඩ් ප්‍රික්ස් 2024 ශූරතාව දිනාගත්තේ කවුද?
Max Verstappen. කුවේටයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුයේ කවදාද? 2024 අප්‍රේල් 4 වන දින. ලෝකයේ වඩාත් බලගතු ලේසර් ගවේෂණය කර ඇත්තේ රුමේනියාව. හැතකදී ඉන්දුනීසියාවේ සභාපති ලෙස තේරීපත් වූයේ කවුද? ප්‍රබෝවෝ සුබියන්ටෝ. කැටරින් ජගොප්ටීර් ඉල්ලාසීමෙන් පසු අයිස්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූයේ කවුද? බර්නි බෙනඩික්සන්. කුවේට්හි නව අගමැතිවරයා වන්නේ කවුද? අහමද් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා. වර්තමානයේ තායිලන්ත පාලනය ගෙන යන හමුදා පාලකවරයාගේ නම කුමක්ද? ජෙනරාල් ෆ්‍රායුන් චෑනෝවා.